අයිබෝවන් ඔයාලා හැමෝටම අදත් කවි ගර්ල් YouTube channel එකෙන් වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක අරන් ආවේ මේ අගෝස්තු මාසයේ එක්සෑම් ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මේ අන්තිම කාලෙ වෙද්දී ඔයාලා මේ විදිහට වැඩ කරොත් දේශපාලන විද්‍යාවට අනිවාර්යයෙන්ම ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා අපි වැඩි කතා නැතුව අපි කොහොමද වැඩ ටික කරගන්න ඕනි කියලා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. මේකෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනේ දෙයක් තමයි මමත් මේ විදිහට තමයි මගේ දේශපාලන විද්‍යාව විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගත්තේ. අපි එහෙනම් බලමු අපි කොහොමද වැඩ කරන්න ඕනේ විදිහ කියලා. හොඳයි. මේ අගෝස්තු මාසයේ විභාගය ලියන නංගිලා මල්ලිලාට තවත් කාලෙ ඉතුරු වෙලා තියෙන්නේ මාස 2කටත් අඩු කාලයක්. ඒ කියන්නේ දවස් කිහිපයක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වැඩ කරොත් ඔයාලට දේශපාලන විද්‍යාවට විතරක් නෙමෙයි ඔයාලගේ අනිත් සබ්ජෙක්ට් දෙකටත් ඔයාලට ඒ සාමර්ථ්‍යයක් ගන්නට පුළුවන්. ඒ හින්දා අපි බලමු කොහොමද අපේ වැඩ ටික පිළිවෙලට කරගන්නේ කියලා. ඔයාලට පැහැදිලි වෙන විදිහටත් මට පහසු විදිහටත් මම ඔයාලට මෙන්න මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් අපි කොහොමද අපේ වැඩ ටික කරගන්න ඕනේ කියලා. මේකෙදි පළවෙනි කාරණාව තමයි අපි පාස් පේපර් කිරීම. ඒ වගේම පළාත් පේපර් කිරීම. පාස් පේපර් ගත්තාම දල වශයෙන් ගත්තොත් 2000 ඉඳන් 2025 වෙනකන් ඔයාලා පාස් පේපර් ටික ගන්න. ඒ පාස් පේපර් වල MCQ දැන් අපිට සම්පූර්ණ පේපර් එකක් කරන්න කාලෙ මදි වෙන්න පුළුවන්. නමුත් දැනටමත් ඔයා වැඩ කරපු නැති ළමෙක් නම් පාස් පේපර් ගන්න පාස් පේපර් ටික අරගෙන දවසට අඩුම තරමේ MCQ 10ක්වත් කරන්න. ඒ MCQ කරද්දී හොඳට ප්‍රශ්න කියවන්න. එතකොට ඔයාට එන උත්තරේ කොහොමද ආවේ? ඔළුවෙන් හිතන්න. මට මේ උත්තරේ ආවේ කොහොමද කියලා හිතන්න. එතකොට ඔයාලා එහෙම හිතනකොට ඔයාලට විභාගෙදිත් හරි පහසුයි. මේ උත්තරේ හරිද? මේ උත්තරේ මේ විදිහට ආවේ කොහොමද කියන එකත් ඔයාලට හිතා ගන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔයාලත් එක්කම සසඳලා මේ පේපර් කරන්න. විශේෂයෙන් අපි MCQ වලට වැඩි අවධානයක් දෙනවා නම් අපිට ලකුණු ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්. මොකද MCQ එකකින් ලකුණු දෙකක් ලැබෙනවනේ. අපිට ඒ MCQ එකක් වැරදුනොත් අපිට ලකුණු දෙකක් අහිමි වෙනවා. අන්න ඒ හින්දා ඒ ලකුණු දෙක ගන්න නම් ඔයාලා මොකද කරන්න ඕනේ? හොඳට MCQ ප්‍රැක්ටිස් කරන්න. අඩුම තරමේ දවසට MCQ 10ක්වත් කරන්න. එතකොට පළාත් පේපර් වලත් එහෙමයි. විශේෂයෙන් 3 වෙනි වාර පළාත් පේපරේ ඔයාලට විවිධ පළාත් පේපර් වල හම්බෙන්න පුළුවන්. ඔයාලගේ අදාළ පළාතට විතරක් අදාළ පළාත් පේපර් එක විතරක් කරන්න එපා. හැම පළාත් පේපර් එකක්ම කරන්න කොහොම හරි වැඩ ටික ටයිම් බැලන්ස් කරගෙන කරන්න පුරුදු වෙන්න. පළාත් පේපර් වලත් MCQ ටික හොඳට කරන්න. එතකොට අඩුම තරමේ 10ක්වත් ඔයාලා කරනවා නම් දවසට ඔයාලට මේ MCQ ටික ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. හොඳයි. මේකෙදි දෙවෙනි කාරණාව තමයි රචනා ප්‍රශ්න කිරීම. පාස් පේපර් වල වගේම පළාත් පේපර් වලත් ඔයාලට රචනා ප්‍රශ්න හොයාගන්න පුළුවන්. මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා විදිහටම රචනා ප්‍රශ්න වලට මිනිත්තු එක ප්‍රශ්නයකට මිනිත්තු 35කට සූදානම් වෙන්න. මිනිත්තු 35ක් කිව්වට මිනිත්තු 35ටම නැතුව මිනිත්තු 30ත් 33ත් අතරේ උත්තරයක් හදාගන්න. මේකෙදි විශේෂයෙන්ම ඔයාලගේ අකුරු ලස්සනද අකුරු හැඩද කියලා බලන්නේ නෑනේ. ප්‍රශ්න පත්‍රය බලන ගුරුවරයාට පැහැදිලි උත්තරයක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. පැහැදිලිව නිවැරදිව කරුණු තියෙන උත්තරයක් වුණා නම් ඔයාලට ලකුණු හම්බෙනවා. ඒ හින්දා රචනා ප්‍රශ්න කිරීමේදී ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න තමයි රචනා ප්‍රශ්න. ඒ හින්දා හොඳට ප්‍රැක්ටිස් කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි ඔයාලා පිටු 10 15ක් එක උත්තරයකට ලිව්වත් වැඩක් නෑ. ඒ කරුණු නිවැරදිව ගැලපෙන්නේ නැත්තම් නිවැරදි උත්තර වෙන්නේ නැත්තම්. ඒ හින්දා හොඳට අවබෝධයෙන් ලියන්න ඕන දෙයක් තමයි රචනා ප්‍රශ්න. ඒ හින්දා අඩුම තරමේ දවසට රචනා ප්‍රශ්න 3ක්වත් දැන් ඉඳන්ම ලියලා පුරුදු වෙන්න. ඔයාලා දැනටමත් වැඩ කරපු නැති ළමයින් නම් දැන් ඉඳන්ම හොඳටම කාලය ඇති දැන් ඉඳන්ම වැඩ කරන්න පටන් ගන්න. හොඳයි. ඊළඟට කෙටි ප්‍රශ්න කිරීම. කෙටි ප්‍රශ්න කිරීමේදී ගත්තාම ගොඩක් ළමයි බය වෙන තැනක් තමයි මේ කෙටි ප්‍රශ්න කිරීම ගත්තොත්. ඒ හින්දා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හොඳට අපි ප්‍රැක්ටිස් කරනවා නම් කෙටි ප්‍රශ්න වල ලකුණුත් අපිට ගන්න පුළුවන්. දැන් කෙටි ප්‍රශ්න ගත්තාම මේකෙදි අපි වැදගත්ම දේ තමයි පාස් පේපර් වලට අවධානය දෙන්න.
ගොඩාක් අවුරුදු වල ඒ කියන්නේ ගිය අවුරුද්දේ අහපු දේ මේ අවුරුද්දේ අහන්නත් පුළුවන්. ඊට කලින් අවුරුදු 2ක 3ක අහපු එක මේ අවුරුද්දේ අහන්නත් පුළුවන්. ඒ හින්දා පාස් පේපර් ඔයාලා කරනවා නම් මේ කෙටි ප්‍රශ්න 20 ගොඩ දාගන්න පුළුවන්. දැන් ඉරි ගහන එක වගේ නෙමේ කෙටි ප්‍රශ්න වලට අනිවාර්යෙන් හරි උත්තරේ තියෙන්න ඕනේනේ. ඒ හින්දා හොඳට පාස් පේපර් පළාත් පේපර් කරන්න. පළාත් පේපර් පාස් පේපර් වල තියෙන කෙටි ප්‍රශ්න හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට දැන් ගොඩාක් අමතක වෙන දේ තමයි පොත්වල කට්ටු. එතකොට ඒකේ සංදි ආණ්ඩු ක්‍රමවල ලක්ෂණ. එතකොට ආණ්ඩු ක්‍රමවල දැන් තියෙනවා ජනාධිපති අගමැති දුර කාලයන්. ඔන්නෝව තමයි ඔයාලට අමතක වෙන්නේ. ඔයාලටත් මේ විදිහට ආණ්ඩු ක්‍රමවල එතකොට නිල කාල එහෙම අමතක වෙනවා නම් පොත්වල කට්ටු වරුන් අමතක වෙනවා නම් ඔයාලා ගන්න කොලයක් අරගෙන හොඳට ඒ කොලේ දෙකට බෙදලා පොඩියට ප්‍රශ්න ලියන්න ඊට පස්සේ උත්තර දෙක ලියන්න. ඒ කොලේ ලියන්න පුළුවන් ප්‍රශ්න 20කට වැඩි ලියා ගන්න පුළුවන් නේ. ඒ හින්දා ඒ විදිහට කොලයක් අරන් බැරි දේවල් ඒ කොලේ ලියන්න. කොලේ ලියලා ඔයාලට පේන මට්ටමේ ඔයාලගේ පොත් මේසේ ඉස්සරහෙන් ඔයාලා බිත්තිය අලව ගන්න. මේක තමයි හරිම ක්‍රමේ. මේ විදිහට ඔයාලට අමතක වෙන ක්‍රටි ප්‍රශ්නවල උත්තර ටික ප්‍රශ්නේ ඉස්සරහෙන් ලියලා අලව ගන්න. ලියලා බිත්තියේ තිබ්බට විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔළුවේ තියෙන්න ඕනේ. ඒ හින්දා ඔයාලා මේ කාලය ඇතුළත දවසට අඩුම තරමේ 5 ගානේ පාඩම් කරන්න. කෙටි ප්‍රශ්න දවසට 5 ගානේ පාඩම් කරොත් එක්සෑම් එකට එතකොට කීයක් පාඩම් කරන්න පුළුවන්ද? ඒ හින්දා ඔයා දවසට පාස් පේපර් එකක් කරනවා නම් MCQ 10ක් කරනවා නම් කෙටි ප්‍රශ්න 10කුත් කරන්න. ඒ කෙටි ප්‍රශ්න අමතක වෙන ඒවා තියෙනවා නම් කොලේට ගන්න. කොලේ ලියලා බිත්තිය අලව ගන්න. ඒ කෙටි ප්‍රශ්න ටික දවසට පාඩම් කරන්න. ආයි පහවදාටත් අලුත් කෙටි ප්‍රශ්න ටිකක් පාඩම් කරන්න. කලින් දවසේ ඒවත් පාඩම් කරන්න. මේ විදිහට පාඩම් කරලා ඔයාලට එක්සෑම් එකට යද්දී හොඳට මේ කෙටි ප්‍රශ්න වලට ලෑස්ති වෙලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි කෙටි ප්‍රශ්න කරන්න ඕනේ. මම විශේෂයෙන් කරේත් ඒ විදිහට කරපු හින්දා තමයි මටත් දේශපාලන විද්‍යාවට ඒකක් ගන්න පුළුවන් උනේ. ඒ හින්දා ඔයාලත් ඒ විදිහට ලෑස්ති වෙලා යන්න. ඊළඟ කාරණාව තමයි ෆුල් පේපර් එකක් කරන්න ඕනේ. දැන් එකපාරටම ෆුල් පේපර් ඔයාලට එතනදි ගිහින් ලියන්න අමාරුයිනේ. ඒ හින්දා කොහොමද අපිට පළවෙනි කොටස දෙවෙනි කොටස දවස් 2ක තමයි හම්බෙන්නේ. නමුත් ෆුල් පේපර් එකට අපි ලෑස්ති වෙන්න ඕනේ. අඩුම තරම ඔයාලා අද පළවෙනි කොටස කරනවා නම් පේපර් එක හෙට දෙවෙනි කොටස කරන්න. අන්න ඒ විදිහට දවස් 2 පේපර් එක කරන්න. අඩුම තරමේ පේපර් 10ක්වත් එක්සෑම් එකට ලං වෙද්දි කරලා තියන්න. ඒ හින්දා මේ විදිහට ඔයාලා ෆුල් පේපර් එකකටත් ලෑස්ති වෙනවා නම් ඔයාලට දේශපාලන විද්‍යාවයට ඒකක් ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මුලින් කිව්වා වගේම මම ආයි කරුණු ටික පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි පාස් පේපර් කරන්න, පළාත් පේපර් කරන්න. ඊළඟට රචනා ප්‍රශ්න කරන්න. ඊට පස්සේ කෙටි ප්‍රශ්න කරන්න. අනිත් එක තමයි ෆුල් පේපර් එකක් කරන්න. මේ කරුණු 4 මතක තියාගන්න. මේ විදිහට පිළිවෙලට වැඩ ටික කරගන්න. එහෙම කරනවා නම් ඔයාලට දේශපාලන විද්‍යාවට විතරක් නෙමේ ඔයාලගේ අනිත් සබ්ජෙක්ට් දෙකටත් ඔයාලට ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්. අනිත් සබ්ජෙක්ට් දෙකටත් ඔයාලා පාස් පේපර් පළාත් පේපර් හොයාගෙන කරන්න, රචනා ප්‍රශ්න කරන්න, එතකොට MCQ කරන්න, ආයි ෆුල් පේපර් එකක් කරන්න. ඒ විදිහට වැඩ කරන්න. මේ පේපර් කරනවා වගේම ඔයාලගේ කාලය කළමනා කිරීම, මතක තබා ගැනීම කියන දේවල් හොඳට අවධානයෙන් වැඩ ටික කරගෙන කරන්න. ඒ හින්දා ඔයාලට අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් තුනකටම ඒ සාමර්ථ්‍ය ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ හින්දා හොඳට වැඩ ටික කරන්න. මේ අන්තිම කාලේ හොඳට වැඩ ටික කරොත් ඔයාලට එක්සෑම් එක ලස්සනට ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට පිළිවෙලට වැඩ ටික කරගෙන ඔයාලා දේශපාලන විද්‍යාවට වගේම අනිකුත් විෂයන් දෙකටත් ඒ සාමර්ථ්‍ය ගන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට වැදගත් දේවල් මොන හරි තිබ්බොත් පහළෙහා කමෙන්ට් එකක් දාන්න. මම උත්තරයක් දෙන්න. සමහරක් විට ඔයාලට බැරි පාඩමක් තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔයාලට බැරි පාඩමක් තියෙනවා නම් කියන්න මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ඔයාලට මොන හරි බැරි පාඩම් තිබ්බොත් ඒවට අදාළ වීඩියෝ එකකුත් ගේන්නම්. එහෙනම් වීඩියෝ බලන්න දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැමෝටම.